දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ. Hi guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් සතියකට පස්සේ අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. හැබැයි මේ වීඩියෝ එකේ ඔයාලට මම පොඩි සීක්‍රට් එකක් කියනවා. ඒ සීක්‍රට් එක මොකක්ද කියලා බලන්න ඕයි නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම දැනට ඔයාලට පොඩි හින්ට් එකක් දෙන්නම්. අපේ පවුලට අලුත් සමාජිකයෙක් එන්නයි යන්නේ. ඒ කියන්නේ අපේ ගෙදරට, අපේ පවුලට අලුත්ම අලුත් සමාජිකයෙක්. එහෙනම් ඒ සමාජිකයා කවුද කියලා බලා ගන්න ඕයි නම් මේ vlog එක ඉවරනකම් බලන්න. ඉතින් මං වුණ තනියම යනවා. මොකද අයියා මං එනකම් පකට වෙලා බලාගෙන ඉන්නවා. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කොතනද යන්නේ කියලා. මං දෙකාම ඉඳලා බස් එකේ තමයි යන්නේ. ඊට පස්සේ මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහලා මෙට්‍රෝ එක ගන්නවා. රෑක් දවාලක් කළා නෑ. ඩුබායි වල තනියම ගමනක් යන චුට්ටක්වත් බය වෙන්න ඕන නෑ. මොකද ඒ තරම් මේ රටේ සිකියුරිටි එක ගැන කියා කරනවා. ඉතින් ඔයාලා දන්නවන්නේ දැනට අපි ඩුබායි වල ආරක් 3ක් වෙනවා. ඉතින් මේ අවුරුදු 3 තුළේ සමහර දවස්වලට රෑ වෙලා මම ඕන තරම් ගමන් බිමන් ගිහිල්ලා තියෙනවා. ඉතින් වචනකින්වත් කාගෙන්වත් ඉරිහැරයක් කරදරයක් නම් වෙලා නැහැ. මේ යන්න ළමයි මොකද අයියා බලාගෙන ඉන්නවා මම එනකම්. එයා ගොඩක් වෙලා දැන් ඇවිල්ලා. පේනවද අර ඈතට වෙලා මං උනකම් මගේ මල් කුමාරයා බලාගෙන ඉන්නවා. ඔන්න අපි දහන්නේ වේර සිටි සෙන්ටර් මෙට්‍රෝ ස්ටේෂන් එකේ. මං එන්න චුට්ටක් පරක්කු වුණා. ඉතින් දැන් හොඳටම පරක්කු වෙලා තින්නේ මෙට්‍රෝ එකක් ආව හින්දා මේ මෙට්‍රෝ එකේ එයාපෝට් ටර්මිනල් 2 වලට යන්න තමයි හදන්නේ. මේ කුණු බක්කෙට මේක දාන්නකෝ. තියනවද දාන්න? ඔන්න අපි දැන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ එක්සිට් වුණා. ඔන්න අපි දැන් යන්නේ එළියට. ගෙදර කොච්චර ඉඳන් ගඩ ගහලා තිබ්බත් එළියට යන්න ඕන වෙලාවකට ඇඳින්න අඳුමක් නෑ නේද? මං හිතනවා මට වගේම ඒ ප්‍රශ්නට ඔයාලත් මුහුණ දෙනවා ඇති. හැමදාම වගේ අදත් මං ඇඳගෙන යන්නේ හිතාගෙන හිටපු ඇඳුම නෙමෙයි මට ඇඳන් එන්න ඕනේ. ඔන්න අපි කොබන් නළු බට්ට මේ බක්කයි. උදේ නම් වැඩට ගිහිල්ලා වැඩ ඉවර වෙලා හවස් වන ගමන් අපි එයාපෝට් එකට ආව හින්දා චුටි බඩගින්නක් ආවා.
අපි දැන් අපේ අමුත්තා දකින්නේ මාස 6කට පස්සේ. ඒ හින්දා චුට්ටක් එක්සයිට් වෙලා ඉන්නේ. මොකද මෙයා අපේ පැමිණිල්ලට ගොඩාක් සමීප කෙනෙක්. බැස්සර පස්සේ බස් එක එක්කන් එනවා විනාඩි 10ක් විතරනේ. විනාඩි 5ක්. එයා බස් එකේ එනවා. තාමත් බලාගෙන ඉන්නවා. එයා පේනවා අන්තරේ. එකෙන් ගෙනල්ලා දානවා. අපි ෆ්ලයිට් ටයිම් එකත් බලලා තව ටිකක් වෙලා තියෙන හින්දා දෙන්නටක චුට්ටක් වාඩි වෙලා කතා කර කර හිටියා. මොකද මේ කාර්යබහුල ජීවිතයේ අපි දෙන්නට කතා කරන්නත් හම්බෙන්නේ රෑ වෙලාවෙදි විතරයි. මොකද මම නිවාඩු දවසට අයියා වැඩ. අයියා නිවාඩු දවසට මම වැඩ. එහෙම තමයි අපේ ජීවිතේ ගෙවෙන්නේ. අන්න ආව හොඳේ මගේ. අපි එයාව චුට්ටක් බය කරලා තිබ්බේ. එයා එයාපෝට් එකට ඇවිල්ලා අපිට කෝල් කරාම අපි කිව්වා අපි තාම එන ගමන් ටැක්සි එක චුට්ටක් පරක් වුණා. ඒ හින්දා ඇවිල්ලා අපි එනකන් එයාපෝට් එකට වෙලා ඉන්න කියලා. කට ඇද වෙලා දින්නවා. මේ ඉන්නේ අපේ ගෙදරට ආව අලුත් අමුත්තා. එයා චුට්ටක් බය වෙලා. මොකද මේ තමයි එයාගේ ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක. පිටරට ජීවිතේ සුන්දරයි කිව්වට සුන්දරම නෑ. ඒක දැනෙන්න නම් ලංකාවේ ඉන්න අපේ ආදරණීයම දාලා පිටරටකට එන්නම ඕන. ඉස්සරහට ඔයාලට මෙයාව අපේ බ්ලොග් වලින් බලන්න පුළුවන්. මොකද මෙයා මෙහෙට ආවේ ගොඩ කාලයක් අපිත් එක්ක ඉන්න හිතාගෙන. ඔයාලට කියන්න බැරිුණා නේ කවුද කියලා. මේ තමයි මගේ හස්බන්ඩ්ගේ නාන්ජි. ඉතින් මේ තමයි මගේ නෑනා පොඩ්ඩ. නෑනා කිව්වට එයාව මට මගේම සහෝදරියක් වගේ. ඔන්න ඉතින් තුන්දෙනාත් එක්ක වල්පල් කතා කරන්න ස්ටාර්ට් කරා. මොකද මාස 6ක දේවල් තියෙනවා අපිට කතා කරන්න. එයාන්නේ මුස්ලිම්නේ. ඔයාලා දන්නවනේ අපි ලංකාවට ගිහිල්ලා ආවා කියලා. ඒ ගිහින් ඇවිත් මාස 6කුත් ඉවර වෙලා. දන්නේම නැතුව කාලය හරි ඉක්මනටම ගලාගෙන යනවා. එයාව මෙට්‍රෝස් වලට හුරු කරන්න ඕන හින්දා අපි එයාව මෙට්‍රෝ එකේ සිටි සෙන්ටර් වලට වෙනකන් එක්කගෙන ගිහිල්ලා ඊට පස්සේ ටැක්සියක් අරන් ගෙදර යන්න තමයි ප්ලෑන් කරගත්තේ. අන්න ඉතින් සිටි සෙන්ටර් වලින් ටැක්සි එකකුත් අරගෙන අපි මේ ගෙදර යන ගමන් හෙට උදේට අපි දෙන්නම වැඩ. ඒකකින් දැන් ගිහිල්ලා පස්සේ ගත්තාලා කෑම කාලා නිදා ගන්න ඕනේ. ඉතින් ඔන්න අපි අපේ අපාර්ට්මන්ට් එකකටම ආවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙලා බලන්න එනකන් පරිස්සමින් ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්නත් එපා. Thank you.